අපි ඇවිල්ලා ඉන්නේ සිබියු වල ප්ලේටොපියා ඉන්ඩෝර් එන්ටර්ටේන්මන්ට් පාක් එකට. ඇතුළට ගිහිල්ලා බලමු මෙතන මොකද වෙන්නේ මොනවද තියෙන්නේ. කොච්චර ලොකු වුණත් ලොකු නොවන පොඩි ළමෙක් අපි හැමෝගෙම ඇතුළේ ඉන්නවා. අන්න ඒ පොඩි ළමයා එළියට ගන්න පුළුවන් ඉන්ඩෝර් එන්ටර්ටේන්මන්ට් පාක් එකක් වන ප්ලේටොපියා එක ඇතුළට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අද වීඩියෝ එකෙන් අපි බලමු ප්ලේටොපියා එක ඇතුළේ තියෙන ගේම්ස්, ඒ වගේම එක්ස්පීරියන්ස් සහ ඕවරෝල් වයිබ් එක කොහොමද කියලා. පොඩි ළමයා යනවා අපි බලන්න. පොඩි ළමයා යනවා බලන්න. ප්ලේටොපියා එක ඇතුළට ඇවිල්ලා බලන කෙනෙකුට මුලින්ම පේන දේවල් තමයි පාට ලයිට්, ආකේඩ් මැෂින්, කිඩ්ස් ප්ලේ ඒරියාස්, ෆන් ගේම් zone. මෙතෙන්ට ආවහම දැනෙන එකම දේ තමයි මේකට නම් එක දවසක් මදි කියන එක. ප්ලේටොපියා එක ගැන කියනවා නම් ක්ලීන්, වෙල් ඕගනයිස් සහ ෆැමිලි සේෆ්ටි එකට හොඳටම ફોකස් කරලා තියෙන තැන. මෙතන තියෙන ගේම්ස් ගැන කතා කරනවා නම් ෂූටින් ගේම්ස්, කාර් රේසින්, බාස්කට්බෝල් චැලෙන්ජ්, වීඩියෝ ආකේඩ් ගේම්, ස්කිල් බේස් ගේම්, මේ හැම ගේම් එකක්ම පොඩි අයට වගේම ලොකු අයටත් ෆන් එකක් ගන්න පුළුවන් සුපිරිම ගේම් තමයි මෙතන තියෙන්නේ. මෙතන දැනෙන ෆීලිං එක ගැන කතා කරනවා නම් small win, big happiness. මෙතන තියෙන ලොකුම ස්පෙෂල් දේ ගැන කතා කරනවා නම් ෆැමිලි එකකටම ඇවිල්ලා එකට එන්ජොයි කරන්න පුළුවන්. පොඩි අය සෙල්ලම් කරනකොට පේරන්ට්ස්ලාට ඕන නම් රිලැක්ස් වෙලා ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් පේරන්ට්ස්ලාට ඕන තරම් ප්ලේ කරන්න ගේම්ස් මෙතන තියෙනවා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් මෙතන ඇවිල්ලා සිම්පල් ගේම් ප්ලේස් එකක් විතරක්ම නෙමෙයි. හිතේ තියෙන ස්ට්‍රෙස් එක අමතක කරලා සතුටු වෙන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක්. Yeah. Four, one, cuatro, uno. Scanner liya na dito there. මේ කවුද? මේක ඉස්සෙල්ලා එක නම් මෙයා දිනනවා. මම ඔව් ඉස්සෙල්ලා එක මම දිනු. මේ ගේම් එක? ඒකත් මම තමයි දිනනවා. ඉතින් අපි හැමෝම වයසින් ලොකු වුණාට අපේ හිත ඇතුලේ ඉන්නවා ලොකු වෙන්න නැති තාමත් පොඩි ළමෙක්. අන්න එයා එළියට එන තැනක් තමයි මෙන්න මේ ප්ලේටොපියා කියලා කියන්නේ. Congratulations. Your husband. Yes. Here, no? කාර් ගේම් එකක් හදින්න යන්නේ. යාපන්.
වෙනියා. එයා 13 වෙනියා. එයා 13 වෙනියා. ඉතින් අනිවාර්යයෙන්ම සිබු එනවනම් ඩෙෆිනිට්ලි try කරන්න ඕන ප්ලේස් එකක් තමයි මෙන්න මෙතන. මොකද නැත්තේ? අපි ගියා ගැලැක්සි. ගැලැක්සි ගියා. ඒක කොහොමද කැරකිල්ල වගේ. ඒක ගිහිල්ලා මේ අර පොඩි එකක කොහොම ගිහිල්ලා නම් එඩි එක ගියොත් ඒක කොහොම තීරණේ? Finish. Bone? Bone? Okay. පොඩි අය ගැන කියනවා නම් මේක පොඩි අයට පර්ෆෙක්ට් ප්ලේස් එකක්. යාළුවොත් එක්කත් ෆන් ඩේ එකක් ගත කරන්න සුපිරිම ප්ලේස් එකක්. ස්ට්‍රෙස් රිලීස් කරලා එන්ටර්ටේන්මන්ට් එකකට පර්ෆෙක්ට්. හුස්ම ගන්න බැනේ. අර ගුඩෝට යනවා පල්ලෙහාට එනවා බලන්න වගේ. ඒවා ඔට්ටු නෑ. හරි. එයාට නිල් පාට අර රතු නිල් පාට එක පත්තු වෙන එක ටච් කරන් තියෙන වැඩිම ගාන. විනාඩිය කාලයක් හම්බ වෙනවා. මහන්සි ළමයි උඩ පයින් බලමු එයා කීයක් ගහයිද කියලා. එයා 66යි. 66ක් ගහවා. මම ගියේ 66යි නේ. ඔව්. බොරු උඩ පයින් හිටද ගහන්න. Perdi ba? Wah perdi. Oke, anda tiene por la mano que coin de gato. අවුරුදු කීයක් පස්සට යනවද? පළවෙනි පොඩි ළමයි සෙල්ලම් කරන ඒරියා එකට ආවේ. අපි පොඩි ළමයි. Me caso niño. මේක මොකද?
මේක බෝල සෙල්ලම් කරලා තියෙනවා. මාත් පොඩි කාරි යනවා. ගන්න තියෙන. ඔයාගේ උන් කටහඬ ඇහෙනවා. ගහන්න එපා. කෑ ගහන්න නැතු වෙන්න. පතන. ආත් කිලි. අපි යනවා. මුරන් බලන්න. बोलो या या पारू वाला है पैसे दा कर दो डोना गिरे मां ओके गे पाल बे पाल ले इधर वतुर नेंदी වතුර නැන්ති පල්ලා ඉන්නට මං එනවා මායයි වය අඬෝ නෑ ගිල්ල ඉර වෙන්න ඔයා ගිල්ල කෑ ගහන්න එපා ඔයා එන්න බා ඔයා එන්න හායන් මේක ඇතුලේ මේ පොඩි ළමයින්ට එහෙම ප්ලේ කරන්න ගේම් ගොඩක් තියෙනවා පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයට. ඉතින් මේ සිබි වලට කවුරු හරි එනවා නම් අනිවාර්යෙන් මේ ප්ලේටොපියා එකට එන්න අමතක කරන්න එපා. හොඳ ෆන් එකක් ගන්න පුළුවන්. ඇවිල්ලා යන්න අනිවාර්යෙන්ම සිබි වලට එනවා නම්. Alright. Hey, meme nanti. Nah, baru saja dia. Ya, foi ter que sair, tá? Não sei. Ele comprou. Já pra aqui fazer. एंड में क्या हाँ एक तेज़ी कहानी आंटी हाँ මොකද හිතෙන්නේ ඔන්චිරි පැද්ද වගේ
එකත් එහා පැත්තට යන්න තියෙන්නේ. ඔව් මේකේ උඩට එකක් තියෙනවා. යන්න ඇතුලේ උඩට. එළිය. දැන් අපි යන්න රූට් එක යන්න යන්නේ. උඩට යන්නේ. යා. ආවිත්. එන්න වෙන්න බෑ මේවා. එපා. එන්න. ඔන්න ඉතින් අද ප්ලේටොපියා සිබියු ටුවර් එකෙන් ඔයාලා එන්ජොයි වෙන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඔන්න දැන් එළියට යන්න යන්නේ. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් යන්න. bye.